නිෂ්පාදනය තමයි අපිට සෝඩියම් කාබනේට් නිෂ්පාදනය. මේක නිෂ්පාදනය ක්‍රමය හඳුන්වනවා ඇමෝනියා සෝඩා ක්‍රමය කියලා. එතකොට මේකෙදි ප්‍රධාන අටලු දෙකක් පාවිච්චි කරනවා. අටලු 1 සහ අටලු 2. පළමු අටලුවට අපි ඉස්සෙල්ලාම කරන්නේ පිරිසිදු කරගන්න ලද බ්‍රයින් ද්‍රාවණි. අටලුව උඩින් එකතු කරනකොට ඇමෝනියා වායුව මේකේ පහළින් එකතු කරනවා. එතකොට මෙන්න මේ විදිහට කළ ප්‍රතිවිරුද්ධ අතර ගලා යාමට සලස්වනවා. එතකොට මේ ද්‍රව්‍ය ප්‍රතිවිරුද්ධ අතර මේ විදිහ ගලා යාමට සලස්ව හඳුන්වනවා ප්‍රතිප්‍රවාහ කරනවා කියලා. ප්‍රතිප්‍රවාහ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වායුව මේ ද්‍රාවණය තුල මේක හොඳින් දිය කර කාර්යක්ෂම දිය කර ගැනීම. ඊට පස්සේ පළමු අටලුවෙන් අයින් කර ගන්නා මේ ද්‍රාවණය හඳුන්වනවා ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණය කියලා. ඇමෝනියා වලින් මේක සම ප්‍රතික්‍රියා කරපු එකට ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණය දෙවනු අටලුව උඩින් යවනවා. ඊට පස්සේ ඊළඟට දෙවනු අටලුව යටින් යවනවා කැල්සියම් කාබනේට් තාප වියෝජනයෙන් ලබාගත් කාබන් ඩයොක්සයිඩ් වායුව. ඔන්න ඔය වැඩේ තමයි මෙතනදී කරන්නේ. දැන් එතකොට අපිට දැන් මේකේ මේ වගේ chart එකකට මේ කරුණු ටික ගොනු කරගත්තාම ඒක පාඩම් කරගන්න ලේසියක් වෙනවා. දැන් අපි මෙතනදී ප්‍රතික්‍රියා ටිකක් බැලුවොත් එහෙම. දැන් අපිට දැන් මේ chart එක දිහා බලන ඔක්කොම කරුණු ටික කියන්නත් පුළුවන්. දැන් මේකේ අපෙන් අහන්නේ මේවෙන් අහන්නේ අමුද්‍රව්‍ය මොනවාද? මේකේ සිද්ධ වෙන ප්‍රතික්‍රියා ටික මොනවාද? ඊට පස්සේ ප්‍රතික්‍රියා ටික කතන්දරයක් වගේ මතක තියාගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඊළඟට සිද්ධ වෙන ප්‍රතික්‍රියා ටික මොනවාද? ඊට පස්සේ ඊළඟට භෞත රසායන මූලධර්ම. නැත්නම් භෞතික රසායනික මූලධර්ම. ඒවට ඒකෙන් අදහස් කරන්නේ ඉහළ ඵලදාවක් ලබා ගන්න කාර්යක්ෂමව ඉහළ ඵලදාවක් ලබා ගන්න භාවිතා කරන ක්‍රම සහ තත්ත්ව හඳුන්වනවා අපි භෞත රසායන මූලධර්ම කියලා. ඊළඟට අපිට තියෙන ඕනේ මේකේ ප්‍රධාන ඵල සහ සුළු ඵලවල ප්‍රයෝජන ටික. ඔක තමයි අපි කරන්නේ. එතකොට දැන් මෙතනදී සිද්ධ වෙන ප්‍රතික්‍රියා ගත්තොත් එහෙම මෙතන සිද්ධ වෙන ප්‍රතික්‍රියා බැලුවොත් එහෙම අපි දන්නවා අතර මෙතන බ්‍රයින් ද්‍රාවණි ප්‍රධාන වශයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් අඩංගු වෙන්නේ. ඒතර සෝඩියම් ක්ලෝරයිඩ් ඉස්සලාම කැඩෙනවා. අපි දැන් ඉස්සලාම හැදෙන්න ඕනේ දෙවෙනි අටලුවෙන් සෝඩියම් බයිකාබනේට් තමයි නිෂ්පාදනය කරගන්න ඕනේ අපිට. එයා තාප වියෝජනය කළා තමයි සෝඩියම් කාබනේට් ගන්න. සෝඩියම් බයිකාබනේට් දෙවෙනි අටලුව තුල හැදෙන්න ඕනේ සෝඩියම් බයිකාබනේට් තාප වියෝජනය කළා තමයි සෝඩියම් කාබනේට් අපි ලබා ගන්න. ඒක වෙන්නේ මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියා ටික. දැන් පළමුව